යාළුවනි ඔයාලා හැමෝටම සුබ දවසක්. ගෙදර යන ගමන් පුංචි තැනකින් නතර වුණා. කොළපාට ආදරයත් එක්ක ගිහිල්ලා බලමුද එතනට. ඉතින් යන්න. වාරියපොළ ඉඳලා පුත්තලම් පාරේ කිලෝමීටර 4ක් පමණ යනකොට අනුරාධපුරයට හැරෙන පාදෙනිය මං සන්ධිය හමු වෙනවා. එතනින් වම් පැත්තේ පිහිටලා තියෙන පාදෙනිය රජමහා විහාරස්ථානයටයි අද මම ඔයාලා එක්කරගෙන යන්නේ. දුටුගැමුණු රජතුමාගේ දසමායෝධියෙකු තේරපුත්ත කාව්‍ය සෙන්පෙතියා විජිතපුර සතරණෙන් පසුව නැවත පැමිණ පැවිදි බිමට පත්ව වැඩ සිටියේ මෙම විහාරස්ථානයේ බව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. මෙම ඈතින් පෙන්නේ අතීතයේදී භාවිතා කරපු ගබඩා ගෙයයි. එය අද දක්වා සුරක්ෂිතව ඒ විදිහටම පවතිනවා. විහාර මන්දිරය අභියස ඇති මෙම බෝධීන් වහන්සේ ඉතා පැරණි බෝධීන් වහන්සේ නමකි. ඉතිහාසයේ සඳහන් වන පරිදි අනුරාධපුරයේ ජයශ්‍රී බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් බවයි සඳහන් වන්නේ. මෙම විහාරස්ථානයේ ඇති සුවිශේෂී පුරාවස්තු අතර විහාර මන්දිරයේ ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. ඉතා ආකර්ෂණීයෙන් යුතු දැව කණු 30ක් මත ටැම්පිට විහාරයක් ලෙස මෙම විහාරය නිර්මාණය කර ඇතත් අද එම ටැම්පිට දැක ගැනීමට නොහැකි ලෙස බිත්ති බැඳ තිබෙනවා. පෘතුගීසි පාලන සමයේ මෙම විහාරය කොල්ලකා මෙම විහාරය සතුව තිබූ වස්තු පැහැරගෙන තිබේ. මහරනුවර සමයේදීද සතුරු ආක්‍රමණයට ලක් වූ මෙම විහාරය නැවත රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය වන්නේ කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ සමයේදීය. ඉතින් අදට මම මේ විහාරස්ථානයෙන් සමුගන්න අතර තවත් මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා තියාගන්න. දාපු ගමන් ලස්සන වීඩියෝ එකක් බලන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.